සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඒ වගේම සුබ සැන්දෑවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආර්යරත්න ගුණවර්ධන මහත්මයාගේ මිත්‍යාවත දෙසට ගිරිමුදන නවකතාවේ දෙවන කොටස මම ඊටාම සමීපව පඨනය කළ පොතක්. මේ පොත ගැන කියන්නට මත්තෙන් මට මතක් වෙනවා රුසියානු සාහිත්‍යයේ පතාක යෝධයෙක් බවට පත් වුණු නිකොලායි ගොගොල්ගේ හිමකබාය කියවලා දොස්තෝස්කි කියන ලේඛකයා කියපු පුංචි වාක්‍යයක්. අපි හැමෝම එළියට ආවේ ගොගොල්ගේ හිමකබායෙන් කියලා. ඒ වගේම අපේ රටේ සිංහල කවිය මේ තරම් උත්කර්ෂයට ගොඩනංවන්නට කැපවුණු පෙවුණු විද්වදෙක් තමයි රත්නශ්‍රී විජේසිංහයන් කියන්නේ. එතුමා මා හඳුනාගන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ මගේ උපාධි නිබන්ධනය ලියන්න මාතෘකාවක් විදියට එතුමාගේ කෘති තෝරගත්තට පස්සේ ඒක නිසා අද මේ අවස්ථාවට මට සහභාගී වෙන්න සලසා දුන්නේ එතුමාගේ කල්යාණ මිත්‍රයෙක් වුණු සෙනරත් ගොන්සල් ගෝරාල මෙතුමා. ඒ දෙන්නත් මේ අවස්ථාවේදී තම ගෞරවයෙන් මතක් කරනවා. මමත් සාහිත්‍යයට ගොඩක් ආදරය කරන සාහිත්‍යයත් එක්ක ජීවත් වෙන සාහිත්‍ය ජීවිතයක් මට තියෙන නිසා මේ පොත් දෙක කියවලා බලනකොට මට තේරුණා ගුණවර්ධන මහත්මයා මොනතරම් ලාලසාවකින් පෙළෙන කෙනෙක්ද සාහිත්‍යයට කියලා. මේක ඊටාම දුර්ලභ කටයුත්තක්. කෙනෙකුට මේ වගේ පොතක් ලියන්න තියා හිතන්නවත් සිතුවිලි පහළ නොවන කාලෙක මේ වගේ දුර්ලභ නවකතා දෙකක් ලිවීමෙන් එතුමා සාහිත්‍යයට කරපු සේවය අගය කිරීමේදී මට මතක් වෙන්නේ අග්නි පුරාණය කියන පොතේ තියෙන සංස්කෘත ශ්ලෝකයක්. නරත්වන් දුර්ලභං ලෝකේ විද්‍යා තත්ත්‍ර සුදුර්ලභා කවිත්වන් දුර්ලභං තත්ත්‍ර ශක්ති ස්ත්‍රත්‍ර සුදුර්ලභා. මේ ලෝකේ මනුෂ්‍යත්වයේ ලැබීම දුර්ලභ දෙයක්. හැබැයි මනුෂ්‍යත්වයේ ලැබුවත් විද්‍යා ශාස්ත්‍ර ඥානය ලබන එක ඊටත් වඩා දුර්ලභ දෙයක්. විද්‍යා ශාස්ත්‍ර ඥානය ලැබුවත් මේ සාහිත්‍ය කලා ශේෂ්ඨවල කුසලතා පූර්ණය කරන එක ඊටත් වඩා දුර්ලභ දෙයක්. ඒක නිසා කවියෙන් ලෝක කවි කලාව මට්ටමටම සිංහල කවිය පොහොනි කළ රත්නශ්‍රී විජේසිංහයන් සහ එතුමා මේ සාහිත්‍යයට කරපු සේවය කරන ලද සේවය ඒ අග්නි පුරාණයේ ඉන්න ශ්ලෝකයකින් මම අගය කරනවා. දැන් ඊළඟට මම සූදානම් වෙනවා මේ නවකතා පොත හඳුනා ගන්න ඉස්සරින් නවකතාවක් කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න. දැන් මේ පොත අගය කරන්න ඊයෙන් පෝස්ටර් කියනවා නවකතාවක විශේෂ ලක්ෂණයක් තමයි මේ භාෂා සංයෝගය සහ සංකේත නිරූපණය කියන්නේ. දැන් මේ භාෂාවක් නැතුව අපට අපේ අදහස් ප්‍රකාශ කරන්න බෑ. දැන් සමහර කට්ටිය සිංහල දන්නවා. හැබැයි ලියන්න දෙවෙන්නේ. දැන් රත්නශ්‍රී විජේසිංහ මහත්මයාගේ කවියක් අරගෙන බැලුවා මේ කවියේ මම දකින විශේෂම ලක්ෂණය තමයි භාෂාව. ඒ භාෂාත්මක සුසංයෝගය නූතන පරපුරේ තරුණ කවියන්ගෙන් හොයාගත්තොත් එතන තියෙන අනුකරණයක්මයි. කොපියක්මයි තියෙන්නේ. කොපි ගහලම තමයි ලියලා තියෙන්නේ බහුතරයක් අය. ලියාගෙන යද්දි පේන. මම නංගන් කියන්නේ නැහැ. රත්නශ්‍රී විජේසිංහ සර් දන්නවා. මම සර්ට කියලා තියෙනවා මෙන්න මේ ආවලා සර්ගේ කවිය තමයි ලියන්නේ කියලා. ඉතින් අපේ ලංකාවේ ප්‍රසිද්ධයි ඒගොල්ලෝ. සමහර විට රත්නශ්‍රී සර්ටත් වඩා නම කියව ගමන් ඩෝංගාල ප්‍රසිද්ධයි. හැබැයි කවි එහෙමයි. මම පත්තරේට දවසක් ලිව්වා හොඳම කවියා සහ දක්ෂතම කවියා කියලා. හොඳම කවියා කියන්නේ දක්ෂතම කවියා කියන්නේ කවුද කොහොමද? දැන් මේක කට්ටිය කල්පනා කරලා මොකද්ද මේ කියන්නේ කියලා. දැන් මම නම් කියන්නේ නැතුව ඒ කවියන්ගේ නිර්මාණවල ඒවත් පෙන්වනවා. සුද්ධර්ම මිසෙලිපිය කියලා නැති නේද?
සමහර අය සමපාත වෙන ආකාරයේ එතෙන්ට. ඉතින් ඒක නිසා කවියක් ලියනවා කියන එකත් මහා දුෂ්කර කාර්යයක්. මම ඉස්සර ඉස්කෝලේ යන කාලේ කවි ලිව්වා, දැන් ලියන්නේ නැහැ. මම බයයි දැන් කවි ලියන්න. එයි හැම එක්කෙම කවි වලට ਵਿਚාර ලියලා දැන් මම කවියක් ලියුවොත් එල්ලගෙන ගහනවා මට. දැන් මම කවි ලියන්නේ නැහැ. කවි කලාවට ආදරය කරන නිසා කවි ලියන්නේ නැහැ. සුධර්ම විශ්ලට ලියන්න දීලා රත්න සිසල ලියද්දි අපි මේ වගේ දිහා බොහොම සමීපව බලන්නේ. ඒක නිසා දෙවෙනි කාරණාව තමයි දෘෂ්ටි කෝණය භාෂාව සංකේත නිරූපණය. මේ නවකතාවේ රූපකාරාත්මක භාෂාවක් භාවිතා කරනවා. මොකද ඉස්සර W.A. ද සිල්වා, හේමපාල මුනිදාස වගේ ලේඛකයෝ භාවිතා කරේ ගද්‍යමය ගංවර කටෝර භාෂාවක්. මේ සිංහල නවකතාවට රූපකාරාත්මක භාෂාවක් ගෙන පළවෙනි ලේඛකයා තමයි මාටි වික්‍රමසිංහ. වික්‍රමසිංහ මේ ගද්‍ය භාෂාව හරි ලස්සනට මනාව නවකතාවකට අවශ්‍ය විදියට එයා පරිකල්පනය කරගත්තා. ඒ ලක්ෂණය මෙතුමා ගාව තියෙනවා. අනෙක් කාරණාව තමයි සංකේත නිරූපණය. දැන් මේ නවකතාවේ එක තැනක තියෙනවා අපේ ගුණවර්ධන මහත්තයාට මතක ඇති එක නේද? මේ ගුරුවරයා ඉස්කෝලේට ගිහිල්ලා උට නිදා ගන්න තැනක් නැහැ. ඔව් අනේ අර පල්ලෙහා පන්තිවල බම්බු ගෙනල්ලා හදාගෙන තමයි නිදාගන්නේ යාළුවෝ කීප දෙනෙක් එක්ක. ඔව් නිදා ගන්න දවසක කාමරේ ඇතුළට නායක එනවා. කාමරේ ඇතුළට නායක එනවා. මේ නයා එලවන්න උත්සාහ කරනවා කට්ටිය ටෝච් ගාලා. හැබැයි එලවන්න බෑ. නයා කොහොම හරි අර කාමරේ ඇතුළෙම ඉන්නවා. නයා යන්නේ නැහැ. පසුදා උදේ මෙතුමාට ආරංචි වෙනවා ළමයි මේ නයා අල්ලලා ගහලා මරලා කියලා. දැන් මෙයා කම්පණයටපත් වෙනවා. දැන් මතු පිටින් මේ නවකතාව පඨනය කරපු කෙනෙකුට මේක සරල සියුම් සිද්ධියක්. හැබැයි මේ මුළු නවකතාවම කියවලා ඉවර වුණාට පස්සේ මේක හරිය ලස්සන සංකේත නිරූපණයක් කියලා පේනවා සුධර්මමිස්. අයි දන්නවද? මේකේ ඉන්නවා නෙත්මි කියලා ගෑනු ළමයි. එයාට මේකේ ප්‍රධාන චරිතය මේ පියසෝම හිතේ පොඩි ආදරයක් තියෙනවා. හැබැයි ඒගොල්ලෝගේ ආදර සම්බන්ධතා සැබවි ලෝකයේදී ඉෂ්ට වෙන්නේ නැහැ. ඔව් හමු වෙන්නේ නැහැ. මාස දෙකකට පාරක් විතර නිකන් වෙන වැඩකට ගිහපු ගමන් තමයි හමු වෙන්නේ ඒගොල්ලෝ. අන්තිමට අවුරුදු 10ක් විතර මේ තරුණියත් එක්ක මේ සම්බන්ධ වෙනවා. එයාගේ යාළුවත් කැලණි විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නේ. ඔව් දන්නවා. කාර්ගේ යනකොට නංගිටයි පියසෝමටයි පස්සේ සීට් එකේ පොඩි එකෙක් එක්ක ඉඳ දීලා ඔව් ඉස්සරහට යනවා මේගොල්ලෝගේ ප්‍රේම සම්බන්ධයට පොඩ්ඩක් අර පොඩි මේ දිලිදීමක් වශයෙන්. ඊට පස්සේ අවුරුදු 10කට විතර පස්සේ මේ නවකතාව කියවගෙන යනකොට මාර කුතුහලයක් දැනෙනවා. මේ නෙත්මි මෙහා එක විවාහ වෙයිද? අනේ නෑ එකපාරටම මේ ගුණවර්ධන මහත්තයා මේ කොහෙවත් අන්තිමට සෝම මෙතෙන්ට ගෙනල්ලා සම්බන්ධ කරනවා. නෙත්මි එතනින් ඉවරයි. දැන් මේ නාගයා මරා දැමීම ගැන හිතන්නකෝ පොඩ්ඩක්. මරා දැම්මේ නාගයා නෙවෙයි. මරා දැම්මේ මේ පියසෝමගේ සිත තුල අවුරුදු 10ක් තිස්සේ අර නෙත්මි කෙරෙහි ගලාගෙන ආපු රාගාදී සිතුවිලි සම්භාරය මරලා දැම්මා. එතනින් ඒ ආදර සම්බන්ධතාව ඉවරයි. මොකද නාගයා කියන්නේ අපේ සිංහල සාහිත්‍යයේ රාගය සංකේත කිරීම සඳහා යොදා ගන්න දෙයක්. ඒ නිසා මේ නවකතාවේ සංකේත නිරූපණය අතිනුත් ගොඩක් විශිෂ්ට නවකතාවක් විදියට සලකන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මේ පොත් දෙකම කියවනකොට මේ ගුණවර්ධන මහත්තයා මේ විවේක බුද්ධියේ තමයි මේ දෙකම ලියලා තියෙන්නේ. ඊටාම විවේක බුද්ධිය. ඒ සඳහා වූ දෘෂ්ටි කෝණය තෝරා ගන්නවා. දැන් නවකතාවක් ලියන්න දෘෂ්ටි කෝණයක් ඕනනේ. මම මේ කතාව කියන්නේ කොහොමද? කාගේ ක්‍රමයකින්ද කියන්නේ? මේකේ කතානායකයා කවුද? එහෙනම් මම කියලා මේක පටන් ගත්තොත් මේක උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලිය වෙනවා. එතකොට මම ගැන තමයි මේක ලියන්නේ. එතකොට මම පොර වෙනවා. මම පොර වෙන්න ගිහලා නවකතාව පොර වෙලා යනවා. ඒක නිසා ඒක තෝරගන්න නැහැ. සමහර කට්ටිය ආත්ම භාෂණය යොදා ගන්නවා. ඒ ආත්ම භාෂණයෙන් වෙන්නේ එක චරිතයක් විශ්වෙනවා අනික් චරිත සමතුලිතය කරගන්න බැරි වෙනවා ලේඛකයාට. අර චරිතයට උ ගොඩක් යටිතින් ආදරය කරන්න පටන් ගන්නවා. ඒ නිසා ගුණවර්ධන මහත්තයා මේක සඳහා තෝරගන්නේ ප්‍රථම පුරුෂ සාරෝවේදී දෘෂ්ටි කෝණය. නවකතාවේ එන කිසිම චරිතයකට ආත්මීය වශයෙන් ඔහු සම්බන්ධ නොවි දුරස්තව සිට නිරීක්ෂණය කරනවා. සෑම චරිතයක්ම එසේ නිරීක්ෂණය කරමින් තමයි ඔහුගේ කතාව මනාව ගොඩනංවන්නේ. මේ
ඒ මුතු මාලයක ඇට එකකට එකක් සම්බන්ධ කරලා තියෙනවා වගේ ගුණවර්ධන මහත්මයා මේ නවකතාවේ චරිත, සිද්ධි, අවස්ථා, සංකේත, පාරිසරික බලපෑම් ඒ සියල්ලම මනාව විධිමත්ව මේකට සංකලනය කරමින් කතාව ගොඩනගලා තියෙනවා. ඒ නිසා මේ කතාව ඒ අංශයෙන්ුත් අගය කළ හැකි කතාවක්. ඒ නිසා දැන් තවත් බොහෝ අය කතා කරන්න බලාගෙන ඉන්නවා. අපේ රත්නශ්‍රී සර්ටත් කාලේ දෙන්න ඕන නිසා මම දැන් කෙටියෙන් මගේ කතාව સમાપ્ત කරන්නයි හදන්නේ. හැබැයි මේ ගුණවර්ධන මහත්තයා ලියපු මේ පොත් දෙක කියවලා ඉවර වුණාට පස්සේ මට මතක් වුණා කුමාරතුංග මුනිදාස මහත්තයා ලියපු පුංචි කවියක්. පෙර කළ ඔබ වැනි දරුවෝ අකුරු ඉගෙන මරු මැරුවෝ අලසව කුරු කළ දරුවෝ නම ගම සමගින් දිරුවෝ. දැන් බලන්න මේ කවිය කියන්නේ පෙර කාලේ ඔබ වැනි දරුවෝ අකුරු ඉගෙනගෙන මරු මැරුවෝ. මේ අපට පුළුවන් ද මාරේ මරන්න? පුළුවන් බෑනේ. ඒ බොරු කතාවන්නේ අපිට මාරය මරන්න බෑ නේ. කෙනෙකුට එහෙම කියන්න පුළුවන් නෑ පුළුවන් මරු මරන්න. දැන් මහගම සේකර මාරයට ආරාධනා කළා. මහගම සේකර මරන්න මාරයට බැරිුණා. මහගම සේකර මාරය මැරුවා. ඒ නිසා මම මේ කතා කරනකොටත් මගේ පපුව ඇතුලේ හීනියට එයා හුස්ම ගන්නවා. ඒකයි මට ඒ සේකරගේ නම මතක් වුනේ. එයා අමරණීයත්වයටපත් වුණා. ඒ අමරණීයත්වයටපත් වුණාseම මේ ගුණවර්ධන මහත්තයත් එක්ක හිටපු මිතුරු ඇති ඕන තරම්, නෑදෑයෝ ඇති ඕන තරම්, යාළුවෝ ඇති ඕන තරම් නේද? හැබැයි ඒගොල්ලෝ දැන් මැරිලා ඒ මැරිච්ච තැන්වල ගස්ගලු නැති වෙලා ඇති. එහෙම මැරුණා. හැබැයි මතක තියාගන්න ගුණවර්ධන මහත්මයාගේ නම මේ මිටියාවත දෙසට කියන කාණ්ඩ දෙකක පොත නිසා අමරණීයත්වයටපත් වෙනවා. එහෙනම් මේ ඉරහඳ පවතින ලෝකේ ඔහුගේ මේ කෘති දෙක එතෙක් කල් පවතිවා, එතුමාගේ නාමය අමරණීය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ සංක්ෂිප්ත කෙටි දේශනය સમાપ્ત කරනවා. සියලු දෙනාට ස්තුතියි.